yes අසහ මම ඔබට කෝල් කරන්න හිටියේ බං. ඔව් මගේ පුතේ යමක් කරන්න හිටියා. යමක් කරන්න හිටියා කියන අදහස අපිට කොහොමද කියන්නේ? මම ඔයාට දුරකථන ඇමතුමක් ගන්න හිටියා. අය පිටරට යන්න හිටියා. ඔවුන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිටියා. මම අලුත් වාහනයක් මිලදී ගන්න හිටියා. මෙන්න මේ ආදී වශයෙන් යමක් කරන්න හිටියා කියන අදහස් අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ පැටර්න් එක. මුලින්ම මගේ පුතේ subject එක, ඊට පස්සේ verse for verb. subject එක එක වචනයි නම් අපි verse එක යොදා ගන්නවා. subject එක plural form නම් අපි verb යොදා ගන්නවා. ඊළඟට about a b o u t ඊළඟට අපි to කියන නිපාත පදය, ඊට පස්සේ කරන්න හිටපු ක්‍රියාපදය අපි base form එකකින් තියෙනවා. මම ඔයාලට call කරන්න හිටියේ කොහොමද එහෙනම් අපි කියන්නේ? I was about to call you. I was about to call you. අය පිටරට යන්න හිටියේ she was about to go abroad. She was about to go abroad. හොඳයි. මම අලුත් වාහනයක් මිලදී ගන්න හිටියේ I was about to buy a new vehicle. I was about to buy a new vehicle. ඔවුන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිටියේ they were about. ඔන්න they බහුවචනයි plural form ඒ නිසා were ගත්තා. They were about to commence නැත්නම් start new business. Okay. එහෙනම් යමක් කරන්න හිටියා කියන අදහස අතීත කාලේ යමක් කරන්න හිටියා කියන අදහස අපිට කියන්න පුළුවන් subject එක verse were about ඊට පස්සේ to කියන නිපාත පදය to කියන නිපාත පදයට පස්සේ කරන්න බලාපොරොත්තු වෙමින් හිටපු ක්‍රියාපදය අපි තියෙනවා. එහෙනම් නොදන්න අයට දැනගන්න මේ වීඩියෝ එක share කරන ගමන් ඔයාලා කරන්න හිටපු දේවල් comment section එකේ comment කරගෙන යන්න.